Hello, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලට මේ ගෙනාපු වීඩියෝ එක හරිම රැන්ඩම්. ඒ කියන්නේ මම මෙහෙම වීඩියෝ එකක් ඇත්තටම කරන්න හිටියේ නැහැ. හැබැයි මම අද උදේ මගේ ෆෝන් එකේ ටිකක් උඩට පල්ලෙහාට යනකොට මට හම්බුණා හරිම රැන්ඩම් විදිහට මම මීට අවුරුද්දයි මාස ගානකට කලින් රෙකෝඩ් කරපු මම කියන සින්දුවක්. හරි. ඒක දැකලා ඇත්තටම මම ගොඩක් ඩිසපොයින්ට් වුණා. ඒ වගේම සතුටුත් වුණා. ඩිසපොයින්ට් වෙච්ච හේතුව තමයි මං ඒ කාලේ ලස්සනයි කියලා හිතන් හිටියට ඒක ඇත්තටම ගොඩක් ලොකු අඩුපාඩු තියෙනවා. හැබැයි මට ඒ කාලේදී ඒක තේරුන්නේ නැහැ. සතුට තමයි මං අද වෙද්දී ඒ අඩුපාඩු ටික යම් මට්ටමකට හදාගෙන ඉන්නවා කියලා මට ඒක ඇහෙද්දිම තේරුණා. හරි. මං ඒ සින්දුව කියලාවත් එහෙමවත් නෙමෙයි. මට ඒක හදිම තේරුණා. දැන් මගේ වොයිස් එක මීට වඩා කොච්චර හොඳයිද කියලා. ඒ නිසා මට හිතුණා ඔයාලත් එක්ක මගේ ඒ අවුරුද්දයි මාස ගානක ජර්නි එක පොඩ්ඩක් ෂෙයා කරගන්න. මොකද මට හිතෙනවා ඒක ඔයාලට වැදගත් වෙයි කියලා. මොකද සමහර කට්ටියට ප්‍රශ්න තියෙනවා අපි ඇත්තටම වොයිස් එකට වොයිස් ට්‍රේනින් ඒ වගේ දේවල් කරාට ඇත්තටම අපේ වොයිස් එකේ චේන්ජ් එකක් වෙනවද කියලා. එහෙම සැකෙන් ඉන්න කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඔයා වොයිස් ට්‍රේනින් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් හරි දැන් කරගෙන යන කෙනෙක් නම් හරි ඔයාට මොටිවේෂන් එකක් විදිහටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අද වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. හරි. අද වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එකට අද එන කෙනෙක් නම් ඔයා cover songs වගේ මොන හරි කරනවා නම් ඔයා BandLab කියන app එක මේ වෙනකොට දන්නවා ඇති. හැබැයි ඔයා එක යූස් කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් මගේ channel එකේ BandLab ගැන full tutorial එකක් තියෙන playlist එකක් තියෙනවා. මම ඒකේ link එක මගේ description box එකේ දාන්නම්. එතකොට ඔයාට පුළුවන් ඒකත් ගිහිල්ලා බලන්න ඔයා interested නම්. මම කියවනේ මම phone එකේ උඩට පල්ලෙහාට යනකොට මම අවුරුද්දකට විතර කලින් record කරපු සින්දුවක් මට හම්බුණා කියලා. අපි වැඩි කතා කරන්න කලින් අපේ කතාව පටන් ගන්න කලින් අපි ඒ රෙකෝඩින් එක අහලා බලමු. මට ඇත්තටම මේක ඔයාලට අහන්න දෙන්නත් ලැජ්ජයි. හැබැයි කරන්න දෙයක් නැහැ. අපි ඒක අහලෙමු. එතකොට මට ඔයාලට ඊටු ටික කියන්න පුළුවන්. මම එතන ඉඳන් කොහොමද දැන් වෙනකොට මේ තත්ත්වයට ආවේ කියලා. හරි. අපි දැන් ඒ රෙකෝඩින් එක බලලා ඉමු. How could we ever just be friends? I would rather die than let you go. Julia to your Romeo. Oh, I heard you say I would never fall in love again until I fell. හරි. ඔයාලා ඒ දැක්කේ ඒ ස්ක්‍රීන් රෙකෝඩින් එකේ පෙනුන විදිහටම 2024 පෙබරවාරි 18 වෙනිදා මම රෙකෝඩ් කරපු සින්දුවක්. ඒක තමයි ඔයාලා ඒ දැක්කේ. හරි. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් මියුසික් ගැන දන්න කෙනෙක් නම් ඔයාලටම තේරෙන්න ඇති ඒකේ කොච්චර ලොකු අඩුපාඩු ගොඩක් තියෙනවද කියලා. හරි. එතකොට මට ඒක එදා තේරුන්නේ නැහැ. මගේ වොයිස් එකේ මේ අඩුපාඩු තියෙනවා කියලා මට තේරුන්නේ නැහැ. හැබැයි පස්සේ මම වොයිස් ට්‍රේනින් කරගෙන යද්දී මට තේරුණා දැන් ඒ අඩුපාඩු ටික හැදිලා කියලා. මට ගොඩක්ම තේරුණේ අද මම මේක දැක්කට පස්සේ. අපි ඉස්සෙල්ලාම කතා කරමු ඒකේ තියෙන අඩුපාඩු ටික මොනවද? ඊට පස්සේ මම අද රෙකෝඩින් කරපු එකේ එක්ක බලමු අපි ඒකෙන් කොච්චරක් දුරට ඒ අඩුපාඩු ටික හැදිලාද කියලා. හරි. ඔයාලට හිතුන විදිහට මම මේ දැන් මගේ වොයිස් එකේ ඒ තියෙන අඩුපාඩු ඔයාලට කියනවට වඩා අමතරව ඔයාලට අඩුපාඩු මොන හරි තේරුණා නම් අනිවාර්යෙන් මගේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. හරි. අපි දැන් කතා කරමු මට තේරිච්ච මගේ අඩුපාඩු ටික මොනවද කියලා. පළවෙනිම දේ තමයි සින්දු කියන්නේ ගොඩක්ම වැදගත් දේ breathing. හරි. ඒකේ breathing ගැන මම මෙලවම දෙයක් දන්නේ නැහැ. මම ඇත්තටම ඒක ඒ කාලේ වෙදී voice training කරන්න පටන් ගන්න තිබුණෙත් නැහැ. හරි. ඒතකොට මම breathing ගැන මෙලව දෙයක් දන්නේ නැහැ. කියන්නේ breathing ඕනේ කියලා දන්නවා. හැබැයි ඒක කොහොමද කරන්න කියලාවත් මම දන්නේ නැහැ. ඔයාලට තේරෙන්නේ නැති මම තනිකරම මේ උගුරෙන් විතරයි සින්දුව කියන්නේ. කිසිම ඩයග්‍රෑම් එකකින් කිසිම සපෝට් එකක්වත් මුකුත් ගන්න නැහැ. ඒකයි මගේ සද්ද එච්චර අඩුත් අනික. එතකොට ඒක තමයි මගේ තියෙන ෆස්ට්ම අඩුපාඩුව. තමයි breathing. හරි.
දෙවැනි එක තමයි ඔයාලට තේරෙන්නේ මගේ වොයිස් එකේ කිසිම පවර්ෆුල් ගතියක් කිසිම ස්ට්‍රෙන්ත් එකක් නැහැ. ඒ කියන්නේ හරිම නිකන් වැනෙන සුළුයි. කිසිම මට මගේ වොයිස් එකේ කිසි කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ වගේ දේවල් ගොඩක් ඒක තිබුණා. ඒ කියන්නේ ඒක ස්ටේබල් නැහැ. සැරෙන් සැරේ උඩ පල්ලෙහා යනවා. හරි. ඒක තමයි මම නෝටිස් කරපු දෙවැනි අඩුපාඩුව. අනිත් එක තමයි මගේ ලෝ රෙජිස්ටර් එක එච්චර හොඳ ස්ටේබල් විදිහට නැහැ. ඒ හින්දා තමයි මම අර මැදදී ටිකක් හයි පිච් එකකින් එකපාරට මාරු වෙන්නේ. හරි. ඒ හේතුව මගේ ලෝ රෙජිස්ටර් එක එච්චරම ස්ටේබල් නැහැ එතනින් එහාට යන්න තරම්. හරි. ඒක තමයි තුන්වෙනි අඩුපාඩුව. ඒවා තමයි මේන්ම අඩුපාඩුව මම දැක්ක. අනිත් එක තමයි මගේ ටෝන් එක පොඩ්ඩක් ලස්සන මදි කියලා හිතෙනවා මට. එහෙම ඒ වගේ අඩුපාඩු ටිකක් තියෙනවා. හරි. ඔයාලට අමතර අඩුපාඩුවක් මොන හරි දැනුණා නම් ඒක අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහා. හරි. ওই ටික තමයි මම දැක්ක අඩුපාඩු. ගොඩක්ම ලොකු දේ තමයි මට මගේ වොයිස් එකේ කන්ට්‍රෝල් එකක් නැහැ. ඔයාලට ඇහෙන්නදී වෙවුලනවා වගේ. ඒ හේතුව කන්ට්‍රෝල් නැතිකම. හරි. අපි මගේ මේ ජර්නි එකේ ඉතුරු පාර්ට් එක මම කොහොමද මේකට යන්න ගියේ කියලා කතා කරන්න කලින් අපි බලමු දැන් මගේ රෙකෝඩින් එක. ඒ කියන්නේ දැන් කියන්නේ මම මේ රෙකෝඩින් එක ගත්තේ මම මේ සින්දුව අහලා මේ වීඩියෝ එක කරන්න කලින් දැන් මම මේ වීඩියෝ එක කරන්න කලින් අද උදේ තමයි මම ඒ රෙකෝඩින් එක ගත්තේ ඒ සින්දුවම කියන එක. අපි දැන් ඒක අහලා බලමු මගේ එදා ඒ අවුරුද්දකට කලින් එකත් එක්ක කොච්චරක් දුරට කම්පෙයා වෙලා හොඳට මම ඒක කියනවද කියලා. හරි අපි දැන් ඒකත් බලමු. Heaven, when I held you again, how could we ever just be friends? I would rather die than let you go. Juliet to your Romeo, how I heard you say I would never fall in love again until I found her. I said I would never fall unless it's you I fall into. I was lost within the darkness, but then I found her. I found you. හරි. ඔයාලා ඒ දැක්කේ මං අද උදේ ඒ සින්දුවම කියන වොයිස් රෙකෝඩින් එක. හරි. එතකොට ඔයාලටම තේරෙන්න ඇති ඒකේ ගොඩක් ලොකු නැතුව ඇති ඒත් සාමාන්‍යයෙන් චේන්ජ් එකක් වෙලා තියෙනවා මගේ වොයිස් එකේ කියලා. හරි. අනිවාර්යෙන්ම ඒක තේරෙන්න ඇති. එතකොට මේ අද අවුරුද්දයි මාස ගානකට පස්සේ. හොඳයි. දැන් අපි බලමු මං එදා එතන ඉඳන් මෙතෙන්ට ආවේ කොහොමද කියලා. හරි. මුල්ම දේ තමයි මං වොයිස් ට්‍රේනින් කරන්න පටන් ගත්ත එක. මොකද මම ඔයාලට කලින් කිව්වා වගේ මෙන්න මේ වොයිස් රෙකෝඩින් එක ගත්තා මම වොයිස් ට්‍රේනින් කරන්න පටන් අරගෙන තිබ්බේ නැහැ. අනිත් එක අර මම වීඩියෝ එකේ මුලදී පටන් ගන්නකොට ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත අර සැකේ මටත් ඒ විදිහටම තිබුණා. ඇත්තටම වොයිස් ට්‍රේනින් කරපුවාම වොයිස් එක හැදෙනවද වොයිස් එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙනවද කියලා මට සැකයක් තිබුණා. මට ඒක විශ්වාස තිබුණ නැහැ. ඒක මම නැති කරගත්තේ මෙහෙම. ඒ කියන්නේ මම හිතුවා දැන් අපි සාමාන්‍යයෙන් ඇඟට වර්ක්අවුට් එකක් කරන්න පටන් ගන්නවා කියනකො. එතකොට අපි හිතන්නේ අනේ අත්‍තරම වර්ක්අවුට් එකක් කරාම එහෙම වෙනවද? අපිට වර්ක්අවුට් එකක් කරන්න පටන් ගත්තත් එහෙම තියෙන ඕන තරම්. හිතන සාමාන්‍යයෙන් ওই ගොඩාක් මහත කට්ටිය එහෙම කෙට්ටු වෙලා දාන ට්‍රාන්ස්ෆර්මේෂන් දැක්කම අපිට හිතෙනවා අනේ නැහැ අත්‍තරම මේක වෙන්න ඇති. ඒ වගේම තමයි වොයිස් එකක්. හරි. එතකොට මම මුලින්ම කරපු දේ තමයි මේ YouTube එකේම ගිහිල්ලා මම සර්ච් කර බැලුවා vocal training يعني voice transformations එතකොට improvements ඒ දේවල් බැලුවා. එහෙම බලද්දී මම දැනගත්තා නෑ මේකේ මොන හරි දෙයක් වෙනවා. එහෙම කියලා මම දැනගත්තා. හරි. ඊට පස්සේ මට මේක ගෙදරදී කරන්න ඇත්තටම ලැජ්ජා හිතුණා මුලින්. හරි. මොකද voice training වල තියෙන්නේ ඔයාලා දැන් කරනවා නම් දන්නවා ඇති. එහෙම නැත්නම් ඒ ගැන දන්නවා නම් දන්නවා ඇති. තියෙන්නේ මහා අමුතු විදිහට වොයිස් එක හසුරවන්න. ඒ කියන්නේ ආ කියන්න දෙනවා, ඊ කියන්න දෙනවා, එක අමුතු සද්ද දාන්න තියෙන්නේ. එතකොට මට මුලින්ම මේක ගෙදරදී කරන්න ලැජ්ජා හිතුණා.
ඒ නිසා මම මුලින්ම කරේ ක්ලාස් එකට ගියපු එක. හරි මම තාමත් ඒ ක්ලාස් එකට යනවා. ක්ලාස් එකට ගියපු එක කරේ හොඳ සර් කෙනෙක්ගේ මම හිතන්නේ සර්ගේ නම කියන එක හොඳයි කියලා. හැබැයි ඉන්න හොඳ පරණ සර් කෙනෙක්. මම ක්ලාස් එකට ගියා. හේතුව මට එකක් වොයිස් එක හදාගන්න ඕන වුණා. අනිත් එක මට ගෙදරදි කරන්න ලැජ්ජයි. අනික ගෙදරදි කරන්න පුළුවන් ඒ කිසිම දෙයක් මම දැනන් හිටියේ නැහැ. මට කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. හරි. එතකොට මම ක්ලාස් එකට ගියා. ඊට පස්සේ ක්ලාස් එකේ මම සතියක් විතර ගියාට පස්සේ මට තේරුණා වොයිස් එකේ පොඩි චේන්ජ් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ වෙනදාට වඩා මගේ වොයිස් එක ඕපන් වෙලා කියලා මට තේරුණා. හරි. ඒ කියන්නේ සතියකින් කිසිම ඉම්ප්‍රූව්මන්ට් එකක් නෙවෙයි. හරි. මෙන්න මෙහෙම දෙයක්. මම ඉස්සර සින්දු කියද්දී ඒවා රෙකෝඩ් කරේ මුලින් වොයිස් එකට කිසිම වෝම් අප් එකක්වත් මුකුත් දීලා නෙමෙයි. හරි. නිකම්ම මම උදේ නැගිටිනකොට මගේ තිබ්බ වොයිස් එකෙන්මයි මම සින්දුව කියන්නේ. හරි. එතකොට ඔයාලා දන්නවා නම් අපි නිදාගෙන ඉද්දී සාමාන්‍යයෙන් අපි නිදාගෙන නැගිටින වෙලාවට අපේ කටහඬ වෙනස්නේ. ඒ කියන්නේ අපි දවල් කාලේ අපිට කතා කරන කටහඬ නෙවෙයි අපි උදේ නැගිට ගමන් අපිට තියෙන්නේ. ඒ හේතුව තමයි අපේ මේ තියෙන vocal cords එහෙම නැත්නම් ස්වර තන්ත්‍ර සිංහලෙන් කිව්වොත් අන්න ඒක ඇකිලිලා තියෙන්නේ. හරි. අන්න එහෙම ඇකිලිලා තියෙන නිසා තමයි අපේ උදේ නැගිටිනකොට අපේ කටහඬ පොඩ්ඩක් ගොරෝසු වෙලා කැත්තට හරියට වචන පිට වෙන්නේ නැතුව ඇහෙන්නේ. හරි. එතකොට vocal warm up එකකින් වෙන්නේ අපේ මේ ස්වර තන්ත්‍ර ඈත් වෙන එක. අපේ vocal cords ඈත් වෙලා හොඳට ඒවට ඔහොම චලනය වෙන්න ඉඩ හදලා දෙනවා. හරි. එතකොට තමයි අපේ voice එක open up වෙනවා කියලා කියන්නේ. හරි. එතකොට මම voice training class යන පළවෙනිම පටන් ගත්ත සතියේ මට උනේ ඔය දේ. කියන්නේ මගේ voice එකේ කිසිම improvement එකක් නැහැ. උනේ මගේ voice එක open වෙච්ච එක. හරි. එතකොට මොකද මට ඒක හොඳටම තේරුණා. මම ක්ලාස් යන ඉරිදට එතකොට මට තේරුණා වෙන දවස්වලට මම සින්දු කියනවට වඩා මම voice training class ගිහිල්ලා ඇවිල්ලා සින්දු කියද්දි මට ටිකක් පුළුවන් වගේ කියා ගන්න. හරි. මට එහෙම change එකක් මුලින් දැනුණා. හරි. එතකොට මම සාමාන්‍යයෙන් මාස 2ක් හරි 3ක් හරිම කරේ ක්ලාස් එකට යන එක විතරයි. ක්ලාස් එකේ තියෙන සතියේ එක දවසයි. ඒකට යන එක විතරයි මම කරේ. එතකොට ඒකේ කරපු voice training ටික විතරයි. ඊට පස්සේ මට ටිකක් තේරුණා නෑ මම මේක එක දිගටම කරන්න ඕනේ. සතියට එක දවසක් කරලා මදි. එහෙම කියලා මට තේරුණා චුට්ටක්. එහෙම වෙනකොට මම එතකොටවත් දැනගෙන හිටියේ නැහැ YouTube එකේ මේ vocal training මේවා තියෙනවා කියලා. එච්චරකට මුලින්. හරි. එහෙම දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ මම කරපු වැඩේ මම හිතන් හිටියා එහෙනම් සර් අපිට voice training කරද්දී ඒක මම ෆෝන් එකේ රෙකෝඩ් කරගෙනවත් එනවා. හොරින් නෙමෙයි සර්ගෙන් අහලා රෙකෝඩ් කරගෙනවත් එනවා. එහෙනම් එහෙම කරනවා කියලා හිතාගත්තා. පස්සේ ඔය ඉන්න ගමන් මම නිකන් YouTube එකේ සර්ච් කරලා බැලුවා vocal training එහෙම කියලා. එතකොට නිකන් මට හම්බුණා ඉතින් වීඩියෝස් ගොඩක්. පස්සේ මට හිතුණා අනේ vocal training මෙහෙම ගෙදර ඉඳන් කරන්න පුළුවන් නේ. මෙහෙම තියනවානේ කියලා ඉතින් මට හිතුණා. හරි. ඊට පස්සේ මම මුලින්ම බැලුවේ කියන්නේ අපි මුලින්ම ඉතින් අපේ ලැන්ග්වේජ් එකෙන් තියෙන එකක් බැලුවොත් නේ අපිට හොඳටම තේරෙන්නේ. මම මුලින්ම සිංහලේ වලක් හෙව්වේ සිංහල වීඩියෝස් ටිකක්. මම ඒක දැක්කා එකක් තියෙනවා මම ඒක නම් හිතන්නේ කිව්වට කමක් නැහැ. ඒ මවුලක් නැහැ. මම ඕනනම් මේ වීඩියෝස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම් හේතුව ඉතින් මම හදාගත්ත විදිහනේ. ඔයාලා දකින්නදී මට ඒ වීඩියෝ සෙෂන් එකේ නම මතක නැහැ. කොහමද ඒක මිහිදු ආරියට තමයි කරන්නේ. මොකරි පෙප්සි එකත් එක්ක අන්න කොහමරි මං අන්නේ ඒ වීඩියෝ ලිස්ට් එක බැලුවා. හරි. එතකොට ඒකේ සාමාන්‍ය වීඩියෝස් දෙකක් නැත්තම් තුනක් තිබුණා. එයා voice training කරවන එකක්. එතකොට මම මුලින්ම පටන් ගත්තේ ඒකෙන්. කියන්නේ මං ඊරිද දවසේ ක්ලාස් ගිහිල්ලා ක්ලාස් එකේ කරන vocal training ටික කරා. ඊට පස්සේ ඊතුරු දවස්වල ඔය වීඩියෝ සෙෂන්ස් මම සෙෂන්ස් තුනක් වගේ තියෙනවා. ඒ තුනේ ඒ කියන්නේ vocal training ගැන කියලා දෙන්න. ඒ තුනේ තියෙන vocal trainings ටික කරා. හැබැයි මම මුලින්ම කරන්න පටන් ගත්තේ ගොඩක් හිමි. ඒ කියන්නේ සද්ද අඩුවෙන් කරන්න පටන් ගත්තේ හේතුව මට ලැජ්ජයි වෙන ගෙදර කට්ටියට ඇහෙනකොට. ඒ කියන්නේ අමුතු සද්දනේ තියෙන්නේ. ඒ හින්දා එහෙම තමයි මම මුලින්ම පටන් ගත්තේ. කොහොම හරි මම මාස 3ක් හරි 4ක් හරිම ඒ රූටින් එක විතරක් එහෙම ෆලෝ කරා. හරි. එතකොට ඒක තමයි මම මුලින්ම මම තනියෙන් කරන්න ගියා කියලා කරපු පළවෙනිම voice training ටික. ඊට පස්සේ ඒක කරලා මම මාස 4ක් විතර ගියාට පස්සේ මට තේරුණා
වොයිස් එකේ චේන්ජ් එකක් තියනවා කියලා. හරි. ඒ කියන්නේ දැන් මෙහෙමයි. ඔයාලා හැම සින්දුවක්ම කිව්වම ඔයාගේ වොයිස් එකේ චේන්ජ් එකක් තියනවද නැද්ද කියලා ඔයාට තේරෙන්නේ නැහැ. ඒක මුලින්ම කරන්න ඕනේ හොඳ රේන්ජ් එකක් තියෙන හැම රේන්ජ් එකක්ම කවර් වෙන හොඳ ලේසි සින්දුවක් අරගෙන ඉස්සෙල්ලා කියන්න ඕනේ. ඊට පස්සේ මාස 4කට 5කට විතර පස්සේ ආපහු ඒ සින්දුවම කියලා බලන්න ඕනේ. එතකොට තමයි අපේ ඉම්ප්‍රූව්මන්ට්ස් තේරෙන්නේ. එහෙම නැතුව නිකන් සාමාන්‍යයෙන් කිසිම රේන්ජ් එකක් නැති නෝමල් යන සින්දුවක් කියලා බැලුවොත් ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට්ස් ඔයාලට පේන්නේ නැහැ. මොකද එතනදී හරිම චූටි ප්‍රමාණයක්නේ අපේ වොයිස් එකේ යූස් වෙන්නේ. ඒ නිසා. එතකොට එහෙම මට තේරුණා මට කියන්න ලේසි වෙනදට වඩා එතකොට මං කියද්දී සාමාන්‍ය ටිකක් ලස්සනයි වෙනදට වඩා එහෙම මට තේරුණා. හරි ඒ කාලෙදි ගත්ත වොයිස් රෙකෝඩින් එකක් නෑ මන් ළඟ. ඊට පස්සේ ඔන්න ඔය වීඩියෝ එකේ තිබ්බ ටික මම ෆලෝ කරා. ඊට පස්සේ මට තේරුණා ඒ ටික මදි. ඒ කියන්නේ තව හැදෙන්න ඕනේ තැන් තියෙනවා කියලා. හරි. ඒක උනේ මෙහෙමයි. ඒ කියන්නේ මුලින්ම අපේ වොයිස් එකේ අපිට කැමති දේවලුයි අකමැති දේවලුයි අපි ලියා ගන්න ඕනේ. හරි. ඒ කියන්නේ මම කරේ මුලින්ම මගේ වොයිස් එකේ අරගෙන දෙපැත්තට බෙදලා මම කැමති මොනවද මගේ වොයිස් එකේ මම කැමති නැත්තේ මොනවද කියලා ලිව්වා. හරි. එතකොට මම එතන ලියපු එකේ ඒ ලියපු කොලේ නම් මං ගාව නෑ දැන්. ඒකේ මම ලිව්වා කියන්නේ මගේ ටෝන් එකට මං කැමති ඒ වගේම හෙඩ් රෙජිස්ටර් එකට කැමති කියන්නේ හෙඩ් වොයිස් එකේ රෙජිස්ටර් එකට මං කැමති. හැබැයි ලිස්ට් එකේ ගොඩක්ම තිබුණේ මං කැමති නැති ඒවා. මොකද මගේ වොයිස් එකේ හැදෙන්න ඕනේ තැන් තියෙනවා කියලා මං ඒ වෙනකොට තේරුම් ගන්න තිබුණා. හේතුව තමයි මං වොයිස් ට්‍රේනින් එකට අමතරව මං වොයිස් එක ගැන වීඩියෝස් ගොඩක් බැලුවා. හරි. එහෙනම් බලලා මං ඉගෙන ගත්ත දේවල් මං හොයාගත්ත දේවල් එක තේරුණා මගේ වොයිස් එකේ ස්ට්‍රෙන්ත් එක, එතකොට බ්‍රීතිං ටෙක්නික්ස් ඒ කිසි දෙයක්ම නැහැ කියලා. හරි. එතකොට ඒ අකමැති දේවල් ලිස්ට් එක මම ලියාගත්තා. ඊට පස්සේ මම කරේ දැන් සාමාන්‍යයෙන් මම මගේ වොයිස් එකේ ආස දේවල් තියෙනවානේ. ආස දේවල් එහෙම තියෙද්දි මම ආස නැති දේවල් ටික ඉම්ප්‍රූව් කරන්න පටන් ගත්ත එක. හරි. ඒ කියන්නේ දැන් ඔයාලා YouTube එකේ සර්ච් කරොත් එහෙම හිතන්නකෝ ඔයාගේ වොයිස් ටෝන් එක හදාගන්න එක්සර්සයිසස් කියලා. එතකොට රූටින්ස් ඕන තරම් එනවා. හරිද? හැබැයි මම මගේ කැමති පැත්තේ ලියලා තියෙනවා මම මගේ වොයිස් ටෝන් එකට කැමතියි කියලා. එතකොට මම කරේ මගේ වොයිස් එකේ අපි එක්සැම්පල් එකකට ගමු මම ස්ට්‍රෙන්ත් එකට කැමති වෙලා තිබුණේ නැහැ. එතකොට මම YouTube එකේ සර්ච් කරා මගේ වොයිස් එකේ ස්ට්‍රෙන්ත් එක හදාගන්න ඕනි වෝකල් රූටින්ස්. අන්න ඒ විදිහට මම මුලින් මම කැමති ටික අයින් කරලා අකමැති ටික ඩිවෙලොප් කරන්න පටන් ගත්තා. හරි. මොකද කැමති ඒවට අපි ආපහු කාලේ යූස් කරලා තේරුමක් නැහැනේ. ඒ කියන්නේ ඒ වගේ තව පොලිෂ් වෙන්න දැන් තියෙනවා. ඒත් මට ඕන උනේ ඉස්සෙල්ලාම මට බැරිම ටික හදාගන්න. හරි. එතකොට මම මුලින්ම ස්ට්‍රෙන්ත් වර්ක්අවුට් එතකොට රෙසොනන්ස් එක වොයිස් එකේ ඊළඟට බ්‍රීතිං එක්සර්සයිසස් ඒ දේවල් ෆලෝ කරා. ඒක කියන්නේ සතියක් දෙකක් එහෙම ෆලෝ කරලා මදි. ඒ කියන්නේ එක දිගට කරන්න ඕනේ. හරි. ඔයාලට රෙකෝඩින් එක හරි තේරෙන්නේ නැති ඇත්තටම අපි අවුරුද්දක් කරත් මදි. මම කියන අන්තිමට කියන්නම්. හරි. එතකොට ওই විදිහට මම මගේ වොයිස් එකේ මම අකමැති තැන් ඩෙවලොප් කරන්න පටන් ගත්තා. හරි. එහෙම කරද්දී මට තේරුණා ටිකක් විතර මම ආස තැන් ඩෙවලොප් වෙලා තියෙනවා. එහෙම කියලා මට තේරුණා. හරි. ඊට පස්සේ මම ඉගෙන ගත්ත තව දෙයක් තමයි මම දැන් මුලින්ම කරන්න පටන් ගත්තේ වෝකල් වෝම් අප්ස්. හරිද? මම ඊට පස්සේ වලට කියන්නේ මම කැමති නැති තැන්වල හදාගන්න ඩෙවලොප් කරගන්න වොයිස් ට්‍රේනින් කරා කියලා. මට ඔයාලට කියන්න ඕනේ මේ දෙකේ වෙනස මොකක්ද කියලා. හරි. වෝකල් වෝම් අප්ස් කියන්නේ වෝකල් ට්‍රේනින් කියන්නේ දෙකක්. හරි. වෝකල් වෝම් අප් එකකින් වෙන්නේ අර අපි උදේ නැගිටිනකොට ඇකිලිලා තිබ්බ අපේ වෝකල් කෝඩ්ස් ටික අපිට සින්දු කියන්න සුදුසු විදිහට වෙන වෝකල් ට්‍රේනින් එකක් කරන්න සුදුසු විදිහට ඒක ඕපන් අප් කරලා අපේ වොයිස් එක හොඳට ඕපන් කරලා දෙන එක තමයි වෝකල් වෝම් අප් එකකින් කරන්නේ. හරි. වෝකල් ට්‍රේනින් කියන්නේ අපිට තියෙන දේවල් වැඩි දියුණු කරගන්න අපි කරන එකක්. එතකොට ඔයා වෝකල් වෝම් අප් විතරක් කරලා මදි. හරි. ඔයා අනිවාර්යෙන් වෝකල් ට්‍රේනින් උත් කරන්න ඕනේ. දැන් හිතන්න කෙනෙක් මේ වීඩියෝ එක බලලා වෝකල් වෝම් අප් එකක් කරා කියලා. ඉතින් ඔයාලට කිසිම ඩෙවලොප්මන්ට් එකක් වෙන්නේ නැහැ. වෙනවා. ඒ කියන්නේ හරිම පොඩ්ඩයි. ඒකෙන් ගොඩක්ම වෙන්නේ අපේ වොයිසස් හොඳට අර ඕපන් වෙන එක විතරයි. හැබැයි ඊට පස්සේ ඔයාලා වොයිස් ට්‍රේනින් එකකුත් කරොත් තමයි ඔයාලට අර ඔයාලගේ ඩෙවලොප් වෙන්න ඕනේ දේවල් හදාගන්න පුළුවන්. හරි. එතකොට
තව ප්‍රශ්නයක් තමයි සමහර කට්ටියකට තියෙන දැන් හිතන්නකො සින්දුවක් කියන්නම බැරි කෙනෙක් ඉන්නවා කියලා. එහෙම කට්ටිය ඉන්නවනේ ඕන තරම්. ඒ කියන්නේ පිච් එකකට අඳුරන්න බෑ. ටෝන් එකක් ගැන දන්නේ නැහැ. බ්‍රීතිං මෙලොවම දෙයක් ගැන දන්නේ නැහැ. එහෙම කෙනෙක් ඉන්නවා කියලා. එහෙම කෙනෙක්ට වෝකල් ට්‍රේනින් වලින් සින්දු කියන්න පුළුවන් වෙනවද කියලා ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක්. හරි. ඇත්තටම ඔව්. ඒ කියන්නේ සින්දු කියන්න පුළුවන් එක සමහර කෙනෙක්ගේ සහජ දක්ෂතාවයක්. ඒ කියන්නේ සමහර කට්ටියට උපදින්ම සින්දු කියන්න පුළුවන්. හරි. මමත් ඒ වගේ කෙනෙක්. සාමාන්‍යයෙන් ඒක බෝන් ටැලන්ට් එකක්. හරි. හැබැයි සමහර කට්ටිය ඉන්නවා සින්දු කියන්න කැමති ඒත් එයාලට කියන්න බෑ. හරි. ඒක එයාලගේ බෝන් ටැලන්ට් එකක් නෙමෙයි. එතකොට වොයිස් ට්‍රේනින් වලින්ම විතරක් එයාට සින්දු කියවීමේ හැකියාව හදාගන්න පුළුවන්. එහෙම හදාගත්ත කට්ටිය ඕන තරම් ඉන්නවා. මේ අපේ ඉන්න සිංගර්ස්ලා හැමෝම බෝන් ටැලන්ට් තියෙන කට්ටිය නෙමෙයි. එයාලගේ කැමැත්ත මත එයාලා මහන්සි වෙලා එයාලගේ වොයිස් එක හදාගත්ත කට්ටිය. හරි. එතකොට තමන්ට දැන් සින්දු කියන්න පොඩිමවත් හැකියාවක් නැති කෙනෙක් ඉන්නවා නම් හැබැයි ආසයි නම් අනිවාර්යෙන් වොයිස් ට්‍රේනින් කරන්න පටන් ගන්න. ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. හැබැයි ඒක දවසින් දෙකකින් එන ඉම්ප්‍රූව්මන්ට් එකක් නෙමෙයි. ඔයාගේ කන්සිස්ටන්සි එක තියෙන්න ඕනේ. එතකොට උත්සාහය තියෙන්න ඕනේ. අවුරුද්දක් අවුරුදු දෙකක් මේබි 3ක් දන්නේ නැහැ කොහොමද කියලා. ඒක ඔයා වැඩ කරන විදිහත් එක්ක. එතකොට එහෙම සින්දු කියන්න හැකියාව ගන්න පුළුවන්. ඊළඟට ඔයා බෝන් ටැලන්ට් තියෙන කෙනෙක් නම් ඒ බෝන් ටැලන්ට් එක සමහරුන්ට ඉතින් තියෙන මට්ටම් වෙනස්. සමහරුන්ට හොඳටම තියෙනවා. සමහරුන්ට පොඩ්ඩක් තියෙනවා. දැන් මට සාමාන්‍යයෙන් නෝමල් ගානකට පොඩ්ඩක් කියලා මං හිතන්නේ. මොකද ඒකයි මගේ වොයිස් එකේ ගොඩක් ඉම්ප්‍රූව් කරන්න දේවල් තියෙන්නේ. හරි. ඒකට ඔයාලටත් එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ ඉම්ප්‍රූව් කරන්නත් අනිවාර්යයෙන්ම වෝකල් ට්‍රේනින් වලින් පුළුවන්. බෑ කියලා දෙයක් නැහැ. අනිවාර්යෙන් ඒක වෙනවා. එකම දේ තමයි ඒක නෝටිස් වෙන්න කල් යනවා. අවුරුද්දක් එහෙම නැත්නම් දෙකක් අර කලින් කට්ටියට කිව්වා වගේම තමයි 3ක් 4ක් වෙන්නත් පුළුවන්. ඒක ඔයාගේ වොයිස් එකේ වෝම් අප් එක ඔයා කරන දේවල් අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. හරි. අපි දැන් මගේ ජර්නි එකට යමු ආයෙ පාරක්. හරි. දැන් ඔන්න ඔය විදිහට මම ඊට පස්සේ මම කැමති අකමැති තැන් ලියලා ඒ විදිහට කරන්න පටන් ගත්තා. එහෙම පටන් අරගෙන ඊට පස්සේ මම කරපු දේ තමයි මේ ඔක්කොම ටික මම කරේ අර හිමින්. හොඳේ. සද්දෙන් නෙමෙයි ගෙදර කට්ටියට ඇහි කියලා ලැජ්ජාවෙන්. ඊට පස්සේ මට තේරුණා හැම කරද්දිත් ඒ කියන්නේ එච්චරම ලොකු බෙනිෆිට් එකක් හම්බෙන්නේ නැහැ. මොකද හරියට වෙන්නේ නැහැ. මම ලැජ්ජා වෙන්න කරන්නේ. මම ඇත්තටම ගියොත් ක්ලාස් එකේදී කරේත් ඒ විදිහටමයි. ක්ලාස් එකේදී මට ලැජ්ජායි අනිත් ළමයිට ඇහි කියලා. ඒ නිසා මම පුළුවන් තරම් හිමීට තමයි වොයිස් ට්‍රේනින් එක කරේ. ඉතින් වැඩක් නැහැ එහෙම කරලා. හරි. ඊට පස්සේ මම ලැජ්ජාව පැත්තක දාලා එක දවසක ඉඳන් පටන් ගත්තා. නෑ මේක මම හරියටම කරන්න ඕනේ කියලා හිතලා මම කොහොම හරි ඒක පටන් ගත්තා. එහෙම පටන් අරගෙන එතකොට මට තේරුණා ටිකක් ඉක්මනට මගේ වොයිස් එක ඉම්ප්‍රූව් වෙනවා කියලා. මොකද මම කලින් වොයිස් එක ඇතුලේ හංගන්නේ කරේ. ඊට පස්සේ මට තේරුණා ටිකක් දැන් මගේ ඉම්ප්‍රූව්මන්ට් එක ඉක්මනට වෙනවා. මොකද මම මේ දෙන ඒවා හරියටම කරන නිසා. හරි. ඊට පස්සේ ටික දවසක් යද්දි මම තව අලුත් එක්සර්සයිසස් හොයන්න පටන් ගත්තා. අනිත් දේ තමයි මම හැමතිස්සෙම වගේ වොයිස් දේවල් ගැන ඉතින් බලන්න පටන් ගත්තා. අනිත් එක තමයි සින්දු කියන්න try කරා. හැබැයි මම කරගත්ත ලොකුම වැරද්ද තමයි මට ගැලපෙන්නේ නැති සින්දුත් මම කියන්න try කරා. ඒ කියන්නේ මගේ රේන්ජ් එකේ නොවෙන. හරි. සමහරව හිතනවා වෝකල් ට්‍රේනින් එකක් කරපු පළියට අපිට මේ ලෝකේ තියෙන හැම සින්දුවක්ම කියන්න පුළුවන් වෙනවා කියලා. එහෙම නැහැ. හරි. ඒක එහෙම වෙන්නේ නැහැ. අපිට හම්බෙච්ච රේන්ජ් එකක් තියෙනවා. හරි. ඒ රේන්ජ් එකේ අපේ ටෝන් එකට ගැලපෙන සින්දු විතරයි අපිට කියන්න පුළුවන්. මම කියන අනිත් සින්දු කියන්න බෑ කියලා. හැබැයි ඊට වඩා තමන්ගේ රේන්ජ් එකට තමන්ගේ ටෝන් එකට ගැලපෙන සින්දුවක් හොයාගෙන ඔයා ඒකට ફોකස් කරොත් එහෙම එතකොට ඔයාට ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් බලා ගන්න පුළුවන්. අනික එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මගේ වොයිස් එකට ගැලපෙන්නේ මොන වගේ සින්දුද කියලා. එතකොට ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ ටෝන් එක ඔයාලගේ රේන්ජ් එක අඳුරගන්න එක ගොඩක් වැදගත්. හරි. ඒ කියන්නේ සමහර කෙනෙක් ඉන්නවා එයාට ක්ලාසිකල් සොන්ග්ස් හොඳට කියන්න පුළුවන් ඒත් වෙස්ටර්න් පැත්තට බරවිච්ච හොඳට කියන්න බෑ. සමහර කට්ටිය ඉන්නවා වෙස්ටර්න් පැත්ත හොඳට කියන්න පුළුවන් ක්ලාසිකල් පැත්ත හොඳට කියන්න බෑ. ඒ වගේ තමන් ආස තමන්ගේ ටෝන් එකට රේන්ජ් එකට ගැලපෙන දේවල් ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයා ඉම්ප්‍රූව් කරගත්තට පස්සේ දැන් ඔයාගේ රේන්ජ් එකෙම හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඕන දේ try කරන්න. හැබැයි ඊට කලින් අපි ඉම්ප්‍රූව් කරගන්න යන ගමනක් නෙමේක. එතකොට ඒ හින්දා මුලින්ම ඔයා තෝරගන්න ඕනේ ඔයාට පහසු දේවල්. හරි. එතකොට මම මුලින් හැම එකක්ම වගේ කියන්න try කරා.
හැබැයි ඊට පස්සේ මට තේරුණා මට සාමාන්‍යයෙන් ලේසියෙන් කියන්න පුළුවන් අනිත් ඒවාට වඩා සාමාන්‍යයෙන් වෙස්ටර්න් පැත්තට යන සින්දු ඉංග්‍රීසි ඒවා කියලා. හරි. ඊට මම ඒ වගේම තමයි ඉම්ප්‍රූව් වෙන්න පටන් ගත්තේ. මම කිව්වම ඉංග්‍රීසි ඒවා විතරයි. සිංහල ඒවා නිකන් ආසාවට එහෙම කිව්වා. හැබැයි අර විදිහට වෙස්ටර්න් වලට බර මෙලඩීස් තියෙන ඒවා තමයි කිව්වේ. ගොඩාක් ක්ලාසිකල් පැත්තට යන සින්දු මම කියන්න try කරේ නැහැ. හරි. අනිත් එක තමයි මම ආස සින්දුවක් තිබ්බොත් මට ඒක කියන්න ඕනි කියලා හිතුනොත් එහෙම මම ඒක ගොඩක් ප්‍රැක්ටිස් කරා. කියන්නේ එකපාරක් අහලා එකපාරින්ම ඒක කියන්න try කරේ නැහැ. හරි. මම හැමදාම වගේ ඒ සින්දුවම කිව්වා. හරි. එහෙම කියපු සින්දුවක් තමයි ඔයාලා දන්නේ නැති හාලෙලූයා කියලා සින්දුවක් තියෙනවා. ඒක ගොඩක් පරණ සින්දුවක්. ඒ සින්දුව මම කියන්න ගොඩක් ආසයි. එතකොට ඔයාලා මොනවා හරි සින්දුවක් කියන්න කැමති නම් ඒක හැමදාම කියලා ප්‍රැක්ටිස් වෙන්න. ඔයාලා ඒ සින්දුව ප්‍රැක්ටිස් කරන තමයි එකක් ඔයාලට ඒ සින්දුව කියන්න පුළුවන් වෙනවා. අනිත් එක ඔයාලට ඒ සින්දුවේ ඔයාලගේම වේරියේෂන්ස් දානවා නම් ඒව හරි එහෙම නැත්නම් ඒ සින්දුවේ ඔයාලට මිස් වෙච්ච වේරියේෂන් එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඒ දේවල් ඔයා ප්‍රැක්ටිස් කරන ඔයාලට කැච් වෙනවා. හරි. එතකොට එහෙම තමයි මම කරේ. ඉතින් ඔහොම ඇවිල්ලා ඊට පස්සේ මම ටිකක් බැලුවා සින්දු කියන ටෙක්නික්ස් මොනවද කියලා. අන්න ඕක හොයාදි තමයි මට හරියටම බ්‍රීතිං ටෙක්නික් එක හම්බුනේ. අපේ ක්ලාස් එකෙනුත් ඒක මට කියලා දීලා තිබුණා. ඊට පස්සේ ඔය මම මුලින් සින්දු කියද්දි යූස් කරේ මගේ මෙන්න මේ ටික විතරයි. කියන්නේ මම හුස්ම ගත්තේ පපුව උඩ පල්ලෙහා යන විදිහට වැරදියට. හරි. ඒකයි මම මෙහෙන් විතරයි සින්දු කිව්වේ. එකක් තමයි මට ගෙදර කට්ටියට ඇහි කියලා ලැජ්ජයි. ඒ ලැජ්ජාව ඔයාලට තියෙනවා නම් ඒක අයින් කරන්න. ඔයාව කාටවත් ඒ කියන්නේ වටේ ඉන්න කට්ටියට ඇහුනට කමක් නැහැ. මොකද ඔයා දන්නවා ඔයා හදන්නේ ඉම්ප්‍රූව් වෙන්න. එතකොට ඔයාගේ දැන් තියෙන ඔයාගේ වොයිස් එක කැතයි කියලා හිතනවා නම් ඔයා ඒක අනිත් කට්ටියට ඇහුනට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා දන්නවා ඔයා යන්නේ ඔයාගේ වොයිස් එක ලස්සන කරගන්න කියලා. ඊට පස්සේ මම බ්‍රීතිං ගැන තමයි ඔන්න හොයාගත්තේ. එතකොට මට තේරුණා මම සින්දු කියද්දි සාමාන්‍යයෙන් මගේ බ්‍රීතිං වෙන විදිය වැරදි කියලා. හරි. ඩයග්‍රෑම් එක යූස් කරන්න ඕනේ කියලා මට තේරුණා. මම හොයාගත්තා. ඒක දැනගත්තා. හරි. හැබැයි ඊට පස්සේ මට ආපු ප්‍රශ්නයක් තමයි මට ඒක සින්දුව කියද්දි යූස් කරන්න බෑ. හරි. ඒ කියන්නේ දැන් මම වොයිස් ට්‍රේනින් කරද්දි ඒක යූස් කරනවා. මම මඩෙන් හුස්ම ගන්න එක මම බඩට මතක් තියාගෙන ඒක මම වොයිස් ට්‍රේනින් කරද්දි වෙනවා. හැබැයි ඒක සින්දුවට කන්වර්ට් කරගන්න මට ඒක සින්දුවේදී කරන්න බෑ. හරි. එතකොට දැන් මට හිතුණා හරි කමන්නේ මම ඒක නෝටිස් හරි කරගත්තානේ. කියන්නේ මට සින්දු කියද්දි ඒක එළියට එන්නේ නැති වුණාට මම එහෙම එන්නේ නැහැ කියලා දැන් මම දන්නවනේ. හරි. එතකොට මම බැලුවා ඒක කොහොමද ඉම්ප්‍රූව් කරගන්න කියලා. එතකොට මම හොයාගත්ත එකක් තමයි ඔය ස්ට්‍රෝ මෙතඩ් එක. ඔයාලා දන්නවා ඇති. අර ස්ට්‍රෝ එකක් කටේ තියාගෙන කරන එක්සර්සයිසස් ටිකක් තියෙනවානේ. අනිත් ඒ තමයි එක්ස්ට්‍රා දෙයක්. මම මෙතන කතා කරන හැම මම කරපු වෝකල් රූටින් එකක්ම මම මේ වීඩියෝ එකේ කියලා දුන්නේ නැති වුණාට මම ඉස්සරහා වීඩියෝස් වලින් අනිවාර්යෙන්ම ඒක අරගෙන එන්න. මේ ස්ට්‍රෝස් ගැන මම කරන්න හිතන් ඉන්න පොඩි වීඩියෝ එකක්. ඒකෙදි මම ඔයාලට මම ඒ කරපු දේවල් පෙන්නන්නම්. හරි. එතකොට මම ඔය ස්ට්‍රෝ මෙතඩ් එක කරා. ඒක බ්‍රීතිං වලට ගොඩක් හොඳයි. ඒකයි තව YouTube එකේ තිබුණ ටියුටෝරියල්ස් වගේක් මම කරා. හරි. එහෙම මගේ බ්‍රීතිං ටික චුට්ටක් හදාගත්තා. මම මේ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම හැදිලා නෙමෙයි. හොඳේ. ඒ වොයිස් රෙකෝඩින් එකේ අඩුපාඩු තියෙනවා වලට ඇහෙන්නේ නැති. අද මම මේ වීඩියෝ එක කරලා පස්සේ තව අවුරුද්දකින් මම ඔයාලට මේ වගේම වීඩියෝ එකක් ගේන්නම්. එතකොට බලමු අපි කොච්චර දුරට හැදිලාද කියලා. හරි. එතකොට ඔන්න ඔය විදිහට මම කරා. එතන මම ෆලෝ කරේ ওই ටික තමයි. එතනින් එහාට නම් දෙයක් නෑ. වොයිස් ට්‍රේනින් වලින්ම තමයි කරේ. අනිත් එක තමයි මේක එක්ස්ට්‍රා ටිප් එකක්. හැබැයි මාත් මේක කරේ නෑ. තාම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා සිංගර් කෙනෙක් වෙන්න ආසයි නම් හරි ඔයා වොයිස් එක ගැන ගොඩක් හිතනවා නම් මේක මේ සින්දු කියන කට්ටියටම නෙමෙයි. හිතන්නකෝ ඔයා මොනවද ඇනවුන්සින් කරන කෙනෙක් නම් වෙන මොන හරි පොඩ්කාස්ට් වගේ මොන හරි කරනවා නම් ඔයාගේ වොයිස් එක ගොඩක් වැදගත් නේ ඔයාට. ඩබින් කරනවා නම් හරි ඒ හැමෝටම ඔයාට උණු වතුර බොන්න පුළුවන් නම් හොඳයි. එතකොට සාමාන්‍යයෙන් මේ තියෙන ස්ට්‍රේන්ස් එහෙම ඔක්කොම යනවා. කෙනෙක් එක දිගට ඉතින් බොන්න ඕනේ. හොඳයි. මම හැබැයි දැන් තාම ඒක කරන්නේ නැහැ. හැබැයි ඔයාලට පුළුවන් නම් ඒක කරන්න. ඒක ගොඩක් වැදගත්. උණු වතුර බොන්න ඕනේ. වෝකල් වෝම් අප් එක කරාට පස්සෙත් ඔයාලට උණු වතුර බොන්න පුළුවන් නම් හොඳයි. එතකොට අර උගුරේ සමහර කට්ටියගේ තියෙනවා සෙම ගතියක් වගේ. ඒක එතන අර කොයි වෙලෙත් ඒක බැඳිලා තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය සින්දුව කියද්දි ඒක එනවා. මටත් ඒක තියෙනවා. එතකොට ඒක එහෙම නැති කරගන්න පුළුවන් උණු වතුර එහෙම බොද්දි. අනිත් එක තමයි වෝකල් ට්‍රේනින් වලින් ඒක නැති කරගන්න පුළුවන්. හරි.
එතකොට ඒ වගේ දේවල් ඔයාලා try කරන්න. ওই දේවල් ටික තමයි මම කරේ. මම කරපු vocal trainings මම දාන්නම් පල්ලෙන්. ඊට අමතරව මම කරපුවත් මම ඔයාලත් එක්ක ඉස්සරහට share කර ගන්නම්. හරි. එතකොට ඔය ටික තමයි මම කරේ. මට කියන්න තව දෙයක් තියෙනවා. ඒක තමයි දැන් මම මේ ඔයාලත් එක්ක share කරගත්ත journey එක මම හැමදාම කරේ නැහැ continuously. ඇත්තම කතාව මම ඒ පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් අවුරුද්දක් එක දිගටම voice training කරේ නැහැ. හරි. ක්ලාස් යනකොට කරා අනිත් දවස් තිබුණා මම කම්මැලිකමට නොකර හිටපු. ඒ කියන්නේ මම මාස 2-3ක් තියෙන්නේ නැති. හරි. එක දිගටම කරලා නෙමෙයි මේ තත්ත්වයට ආවේ. ගැන මාර ගොඩක් කම්මැලිකම එහෙම හිටියා. එහෙම හිටියේ නැතුව එක දිගට කරා නම් ඊට වඩා ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් එනවා. හැබැයි මේ ඉම්ප්‍රූව්මන්ට් එක ආවෙත් සාමාන්‍ය චුට්ටක් කරලා. හරි චුට්ටක් කරලා කියන්නේ කන්සිස්ටන්සි එක තිබුණේ කරනවා ආය නවත්තනවා ආය කරනවා ආය නවත්තනවා. අන්න එහෙම ජර්නි එකක් තමයි යෝග. එතකොට මම ඔයාලට දෙන ෆස්ට්ම ටිප් එක ඔයාලා අද පටන් ගත්තොත් එහෙම අවුරුද්දක් එපා ඔයා මුලින්ම මාසයක් ගන්න. හරි. මාසයක් අරගෙන ඒක ටික් කර ඉස්සලාම ඒ දවස් 30 කරන්න. ඊට පස්සේ ඊළඟ දවස් 30ට යන්න. මොකද ඔයා එකවර අවුරුද්දකටම කොටු ගහගත්තොත් එහෙම ඒක ඔයාලටම ඔළුවට කරදරයක්. මොකද පෙනෙද්දී අපෝ මේක තව කොච්චර කම්ප්ලීට් කරන්න තියෙනවද කියලා ඔයාලටම හිතිලා ඔයාලා ඒක මගෙන් අතහැරලා දානවා. හරි. ඒ නිසා පොඩි ගෝල්ස් තියාගන්න. හිතනවා මාසෙකුත් ඔයාලට වැඩි නම් ඔයා මුලින්ම සතියක් ගන්න. සතියක් අරගෙන ඔයා ප්‍රැක්ටිස් කරන්න. හරි. අන්න ඒ විදිහට. ඔයා ප්‍රැක්ටිස් කරද්දිත් තව මම දැන් ටිප් එකක් තමයි හැමදාම vocal training කරන්න යන්නත් එපා. දැන් අපි workout එක කරද්දී හැමදාම කරන්න යන හිතනවා අපි gym යනකොට යන්නේ දවස් 4ක් හරි 5ක් හරි අපි අනිවාර්යෙන් rest day එකක් ගන්නවානේ. ඒ වගේ voice training කරද්දිත් අනිවාර්යෙන්ම rest day එකක් ගන්න ඕනේ. හරි. සතියකට එකක් ගන්න rest day එකක් අරගෙන ඒ දවසට සින්දුවක්වත් කියන්න එපා. ඔයාලා රෙස්ට් එකේම ඉන්න. මොකද ඔයාලා අනිවාර්යෙන් වොයිස් එකට වර්ක්අවුට් එකක් කරද්දී ඒකට ඕනේ රෙස්ට් එකත් අනිවාර්යෙන්ම දෙන්න ඕනේ. ඒ නිසා හැම රෙස්ට් එකක් ගන්න. අනිත් එක මම වගේ නවත්තනවා ආයෙ පටන් ගන්නවා එහෙම කරන්න එපා. කන්සිස්ටන්සි එක තියාගන්න. අනිත් එක තමයි ඔයාලා වීක්ලි වගේ චෙක් කරන්න කොහොමද ඉම්ප්‍රූව්මන්ට් එක කියලා. ඒ කියන්නේ කරන්න පටන් ගන්න දවසේ වොයිස් රෙකෝඩින් එකක් ගන්න. ඒකල ඒක අහන්න හොඳට. ඒක අහන්න අමාරු වෙයි. කමක් නැහැ. ඒක අහන්න. අහලි වෙලා අර මං කියව විදිහට ලියා ගන්න මොනවද කැමති මොනවද කැමති කියලා. ඔයාලට තේරෙන්නේ නැති මොන හරි තිබ්බොත් ඒ කියන්නේ ඔයාලා එහෙම ලියාගෙන නැද්දි ඔයාලට තේරෙන්නේ නැහැ වගේ වොයිස් එකේ මේ වගේ අවුල් තියෙනවා නම් ඒක රියල් නම් මොකද්ද කියලා දන්නේ නැත්නම් ඔයාලා මගේ පල්ලෙහින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඔයාලා දාන්නම් මොනවද කරන්න ඕනේ. ඒ දේවල් මම ඔයාලට දාන්නම්. හරි. ඊළඟට අනිවාර්යෙන් වීක්ලි චෙක් කරන්න. ඔයාලා කියන අද පටන් ගත්තා නම් තව සතියක් විතර ඔයාලා vocal training කරලා එක දවසක් rest එක අරගෙන ඊට පස්සේ ආයෙ රෙකෝඩ් කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි වෙනදට වඩා පොඩි වෙනසක් හරි ඔයාලට තේරෙයි. චූටි වෙනසක් හැබැයි. එකපාරට ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා. හරි. මොකද අපි voice එකක්නේ ඇඟක් වගේම තමයි. එකක් කෙට්ටු කරන්න හරි මහත් කරන්න හරි ලේසි නැහැනේ. අඩුම මාස 6ක් අවුරුද්දක්වත් යනවා. හරි. එතකොට ඒ වගේ තමයි. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ voice එකේ නැති ටික ඔයාලා build කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ දේවල් ටික polish කරගන්න. හරි. එතකොට එහෙම තමයි කරන්න ඕනේ විදිහ. මම මේකෙදි කතා කරපු හැම දෙයක්ම මම description එකේ දාලා තියෙනවා. ඊට අමතරව band lab එකේ playlist එකක් මම මේකේ දාලා තියෙනවා. ඉතින් මම හිතනවා voice training පටන් ගන්න ඉන්න කෙනෙකුට හරි නැත්නම් දැන් කරගෙන යන කෙනෙකුට හරි motivation එකක් විදිහට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති ඔයාලට. එහෙම වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම මගේ channel එකත් එක්ක subscribe වෙලා මම ඊළඟට දාන වීඩියෝස් එකත් එකතු වෙන්න. අද වීඩියෝ එකකින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ආවා නම් voice training ගැන දැනගන්න මොන හරි ඕන දෙයක් තියෙනවා නම් මම කලින් කිව්වා වගේ comment එකක් දාන්න. මම වීඩියෝ එකකින් හරි එහෙම නැත්නම් එතනම reply කරලා හරි ඔයාලට ඒකට reply එකක් දෙන්නම්. එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලට ගොඩක් thank you. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් මම තව වීඩියෝ එකකින් එනකම් bye.